දැන් මේ ඊළඟට යන්න හදන්නේ ටවුන් එකෙන් ටිකක් එහාට වෙන්න තියෙන තැනකට. ඒක තමයි මේ ග්ලාස්ගෝ වල තියෙන කැතීඩල් එක. මේ ග්ලාස්ගෝ කැතීඩල් එක පැරිස් චර්ච් එකක්. මේක ඉදිකරලා තියෙන්නේ 1197. මේ චර්ච් එක ගොඩාක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ කැතීඩල් එක බලන්න දවස ගානේ ගොඩාක් සෙනගෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ කැතීඩල් එකේ පොළව යට කොටසකුත් තියෙනවා. දැන් බලමු ඒක ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මේ දේවල් තමයි මේ ග්ලාස්ගෝ කැතීඩල් එකේ පොළව යට කොටසේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ග්ලාස්ගෝ වෙල්ස්ප්‍රින්ග් එකේ කතාව දැනගන්න අපිට මේ QR කෝඩ් එක ස්කෑන් කරාම බලා ගන්න පුළුවන්. මෙහි තියෙන ආකිටෙක්චර් වලට කැමති ඒ වගේම ඒවා ගැන ගොඩාක් අධ්‍යයනය කරන කට්ටියට මේ වගේ තැන් ගොඩාක් වටිනවා. ප්‍රොවන්ස් ලෝඩ්ෂිප් කියලා කියන්නේ ග්ලාස්ගෝ වල තියෙන පරණතම ගොඩනැගිලි වලින් එකක්. 1471 ඉදිකළ මේ මධ්‍යයුගීන නිවස අද මියුසියම් එකක් විදිහට විවෘත වෙලා තියෙනවා. මෙතනින් පරණ කාලයේ ජීවිතය, ඉතිහාසයේ ගෘහ භාණ්ඩ හොඳින් දැක ගන්න පුළුවන්. දැන් ඉතින් දවස් කීපයක්ම අපි ඇවිත්දානේ. අද අපි ගෙදර යන දවස. හැබැයි ඩේමියන්ට නම් ගෙදර යන්න කිසිම උවමනාවක් නැහැලු. අද අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙනම ලෑස්ති වෙලා මේ ඇවිත් ඉන්නේ ග්ලාස්ගෝ බස් ස්ටේෂන් එකට. බස් එක නම් දැන් ඇවිල්ලා චුට්ටක් වෙලා.
ඒ වුණාට ඒගොල්ලොන්ගේ වෙලා වෙනකම් ඉතින් අපිට මෙතන එළියේ වාඩි වෙලා ඉන්න වුණා. අපේ බෑග් ටිකත් ඔක්කොම දාගෙන අපි ඉතින් දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. අපි එනකොට ආවේ ගොඩාක් පාන්දරනේ. ඉතින් කළුවර නිසා අපිට කිසිම දෙයක් වැඩිය පෙනුනේ නෑ. දැන් අපි මේ දවල් කාලයේදී යන නිසා හරිම ලස්සනට අපිට මේ මුළු පරිසරයම බලා ගන්න පුළුවන්. ගමනේ මගෙන් එනකොට අපිට තැන් 2-3කින්ම හම්බ වෙනවා මුහුද අයිනෙන් එන්න. අපිට ඉතින් බස් එකේ එන ගමන්ම හරිම ලස්සනට මේ මුහුදත් බලා ගන්න පුළුවන්. අදත් හොඳට පායලා තියෙන දවසක් නිසා තමයි මේ තරම් ලස්සනට මේ පරිසරය අපිට හොඳට පේන්නේ. හොඳට නිදාගෙන නැගිටලම මේ ගමන දවල් දවසේ අපිට යන්න තියෙන නිසා මහන්සියක් ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද ඉතින් අපිට දැන් පැය 9ක්ම යන්න තියෙනවානේ ආපහු ගෙදරට යන්න. ඇත්තටම මේ ගමනට ගෙවුණු දවස් ටික නම් හරිම ලස්සනයි. ගොඩාක් ලස්සන දේවල්, ගොඩාක් ලස්සන තැන් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ තවත් ලස්සන ගමනක් ඉක්මනින්ම යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.